සුබ දවසක් කියලා පිළිගන්නවා 2025 අපස සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා මේ වෙද්දි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලා හැමෝම. ඉතින් මේ වෙද්දි ඔයාලා හැමෝම බලාගෙන ඉන්නවා හෙට දිනේ කියන්නේ 8 වෙනි සිකුරාදා දිනේදී ඔයාලගේ අපස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. ඉතින් මේක ගැන ඇත්තටම 8 වෙනිදා නිකුත් වෙනවා කියලා සමාජ මාධ්‍ය දාලාවල තොරතුරු හුවමාරු වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙනුත් අහලා තිබ්බා මම මීට කලින් දවල් දැම්ම වීඩියෝ එකේ දාලා තිබ්බා රිසල්ට් හෙට ඒ කියන්නේ 8 වෙනිදා නිකුත් වෙනවද කියලා. ඉතින් එහෙම නිල වශයෙන් අපිට ආරංචියක් ලැබිලා නැහැ 8 වෙනිදාට ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා. මොකද තාම ඔයාලගේ ප්‍රැක්ටිකල් ඉවරලත් වැඩි කාලයක් නැහැ. ඒවත් වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒතකොට තව වැඩ තියෙනවනේ ඔගේ කරන්න. එතකොට මේ හෙට රිසල්ට් එනවා කියලා කොහෙවත් නිල වශයෙන් නම් ආරංචිලා නැහැ. මම දන්න සර්ලා දෙන්නෙත් තුනෙකුත් ඇහුවාම කිව්වේ හෙට දිනේදී එහෙම රිසල්ට් නිකුත් වීමක් සිදු වෙන්නේ නැහැ කියලා. ඉතින් තැන් වල ෂෙයා වෙනවා 8 වෙනිදා රිසල්ට් එනවා කියලා. ඇත්තරම නම් මල්ලි අපිට එහෙම හෙට දිනේ රිසල්ට් නිකුත් වෙනවාමයි කියලා කියන්න බෑ. මොකද ඔයාලට මතක ඇති උසස් පෙළ විභාගයේ ඒ කියන්නේ 2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලත් ওই විදිහටම එනවා කියලා අපිට කිව්වා. හැබැයි කිව්වා කියන්නේ වටින් ගොඩින් ආරංචි ආවා මේ මෙදාට එනවා කියලා. හැබැයි ඒ අපේ හිතපු දවසේ නෙවෙයි ඒ රිසල්ට් එකත් ආවේ. ඇත්තටම කිව්වොත් හෙට දිනේදී ඔය කියන විදිහට ඔය රිසල්ට් එක එන්නේ නැහැ නම් ඉමල්ලි ඒක දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක මම කරේ. මොකද ගොඩක් කට්ටිය ඒක ගැන මේ වෙලාවේ සෝදිසියෙන් ඉන්නවා. මම දැක්කා සමහර කමෙන්ට් හිටන් දාලා තිනවා මේක ගැන. ඉතින් ඇත්තටම හෙට දිනේදී අපිට එහෙම හරියටම කියන්න බෑ. හරියටම කියන්නේ හෙට දිනේදී රිසල්ට් නිකුත් වෙන්නේ නැහැ. ඒක කියන්න පුළුවන්. මොකද මට ආපු ආරංචි විදියට හෙට දිනේදී රිසල්ට් නිකුත් වෙන්නේ නැහැ. ඔක ගොඩක් දුරට ඔයාලා බලාපොරොත්තු වෙන්නේ 15 වෙනිදාන් පස්සේ. හෙට දිනේදී ඔක නිකුත් වෙන්නේ නැහැ. ඒකින් අනිසි බියක් තියාගන්න එපා. අලුත් අප්ඩේට් එකක් ලැබුණොත් අනිවාර්යයෙන්ම හෙට දිනේදී මම අලුත් වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. ඒ හින්දා කිසිම බයක් ඇති කරගන්න එපා. හෙට දිනේදී රිසල්ට් එන්නේ නැති වෙයි ගොඩක් දුරට. 15 වෙනිදාන් පස්සේ වගේ අපි රිසල්ට් එක බලාපොරොත්තු වෙමු. ඉතින් මේ කෙටි වීඩියෝ එකක් දැම්මේ ඔයාලට ඔය පණිවිඩය දෙන්න ඕන හින්දා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි අලුත් අප්ඩේට් එකක් ලැබුණ ගමන් ඉක්මනට හම්බෙමු. ඔයාලා හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා.